යාළුවෝ කියලා අපි ජීවිතයට එකතු කරගන්න අය ඇත්තටම අපේ යාළුවද? ඒ අය අපිට ඇත්තටම අවංකව ආදරෙයිද? මේ ප්‍රශ්නේ ඔබම ජීවිතයේ දවසක ඔබෙන් අහගෙන ඇති. මේ තරම් යාළුවෝ ඇයි හිත රිද්දන්නේ? මේ තරම් යාළුවෝ ඇයි අපිට වංචා කරන්නේ? ඒ හේතුව තමයි අපි සැබෑ මිත්‍රත්වය මොකක්ද කියන එක අඳුනගන්නේ නැතුව තමයි ඒ අයව අපේ ජීවිතවලට කිට්ටු කරගෙන තියෙන්නේ. මනෝවිද්‍යාත්මකව හොඳ යාළුවෙක් නම් ඒ කෙනා නොකරන කාරණා 3ක් ගැන මෙතනදී කතා කරනවා. අංක 1. ඔබේ ජීවිතේ මොකක් හරි හොඳ පෙරලියක් වෙනවා කියලා හිතන්නකෝ. ඔබේ මොකක් හරි ජයග්‍රහණයක්, ඔබට යම්කිසි ත්‍යාගයක් ලැබෙනවා. මේ වගේ දෙයකදී එහෙමත් නැත්නම් හිතන්න ඔබ හොඳ රිලේෂන්ෂිප් එකකට යනවා, හොඳ සම්බන්ධතාවයකට යනවා. මේ හොඳට හිටපු යාළුවා සමහර විට වෙනස් වෙන්න පුළුවන්. එයාගේ ප්‍රතිචාර හරි වෙනස් විදිහට ඔයාලට දැනෙන්න පුළුවන්. අනේ මාත් එක්ක හොඳට හිටපු කෙනාට මොකද මේ වුනේ කියලා ඔයාම කන්ෆියුස් වෙලා බලන්න පුළුවන්. අන්න ඒක එක සයින් එකක්. ඒක හොඳ යාළුකමක් නෙමෙයි කියලා අපිට තීරණය කරන්න. අංක 2. යාළුවෝ අතින් ඕනම කෙනෙක් අතින් අපේ හිත්‍රිදීම් සිද්ධ වෙන්න පුළුවන්. හිත්‍රිදීම් නොවෙනවාම නෙමෙයි ඕනම යාළුකමක් ඇතුළතදී. හැබැයි යාළුවා අතින් යම්කිසි හිත්‍රිදීමක් ඔබට සිද්ධ වුණාට පස්සෙත් ඒ කෙනා ඒකේ වැරද්ද පිළිගන්නේ නැතුව ඒකට ඇපොලොජයිස් කරන්නේ නැතුව එයා ඔහේ ඉන්නවනම් ඒකත් අපි හරි යාළුකමක් කියලා කියන්නේ නැහැ. යාළුවා තේරුම් ගන්න ඕනේ මගේ වචනය නිසා මගේ ක්‍රියාව නිසා මෙයාගේ හිත රිදුණා. එහෙනම් සොරි මචං කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. අංක 3. අපිට මේ යාළුකමත් එක්ක සෙට් වෙන්න හරි අමාරුයි. ඒගොල්ලන්ට ගැළපෙන විදිහට ඇඩ්ජස්ට් වෙන්න හරි අමාරුයි. ඒක ඔය ආයාසයෙන් කරන දෙයක්. නියම යාළුකමකදී ඇත්තට මේක ආයාසයක් වෙන්නේ නැහැ. නිරන්තරයෙන්ම ඕගොල්ලොන්ගේ අතරේ හොඳ කෙමිස්ට්‍රි එකක් තියෙනවා, හොඳට මැච් වෙනවා, හොඳට ප්ලග් වෙනවා. හැබැයි මේ සුදුසු නොවන ඔබට නොගැලපෙන යාළුකමක් නම් එතනදී ඔයා ලොකු ආයාසයක් ගන්නවා ඒ අය වෙනුවෙන් ඒ අයට ගැලපෙන විදිහට ජීවත් වෙන්න. ඉතින් ඒකත් හොඳ යාළුකමක් නෙමෙයි කියලා අපිට මැනගන්න පුළුවන් සාධකයක්. යාළුවෝ අපේ ජීවිතයට අවශ්‍යයි. හැබැයි ඒ අපි අවශ්‍යයි කියලා කිට්ටු කරගන්න අපේ දුක සැප බෙදා හදා ගන්න අපි ජීවිතයට ලං කරගන්න යාළුවෝ නිසාම සමහර වෙලාවට අපේ ජීවිතවල විනාශයටත් පාර කැපෙන්න පුළුවන්. ඒ හින්දා තමයි මම කිව්වේ යාළුවෝ තෝරගන්නකොට මේ කාරණා තුන ගැනත් සැලකිලිමත් වෙන්න. මේ වගේ දේවල් ඔබේ යාළුකම ඇතුලේ ඔබ දකිනවා නම් චුට්ටක් පරිස්සම් වෙන්න. ඒ යාළුකම සැබෑම යාළුකමක් නෙමෙයි කියන එක පිළිබඳව සැක පහල කරගන්න හේතුවක් වෙයි.